ICC චැම්පියන්ස් ට්‍රෝෆි එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටේ තරඟ අද ආරම්භ වෙනවා. ඒ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතරයි. ඩුබායිහි පැවැත්වෙන අද තරගයට ක්‍රීඩා කරන ඉන්දිය සංචිතය මෙසේය. ඒ නායක රෝහිත් ශර්මා, විරාට් කෝලි, ශුබ්මන් ගිල්, ශ්‍රේයස් අයර්, අක්සාර් පටෙල්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් ෂමි, වරුන් චක්‍රවර්ති හා කුලදීප් යාදව වෙන ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. අද ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා සංචිතයට ට්‍රැවිස් හෙඩ්, ස්ටීව් ස්මිත්, මානුස් ලබුෂේ, ජොස් ඉංග්ලිෂ්, ඇලෙක්ස් කේරි, ක්ලෙන් මැක්සෙල්, බෙන් ඩෝෂ්, නේතන් නෙලිස්, ඇඩම් සැම්පර්, ස්පෙන්සර් ජොන්සන් හා කූපර් කොල්වෙන ක්‍රීඩකයන් ඇතුළත් කරලා තියෙනවා. තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී ඉන්දිය නායක රෝහිත් ශර්මා කියා සිටියේ අපි අද ඕස්ට්‍රේලියාව අනිවාර්යයෙන් පරාජය කරනවා. ඔවුන්ව පරාජය කිරීමට අවශ්‍ය හොඳ සැලසුමකින් තමයි අපි අද තරගයට පිවිසෙන්නේ යනුවෙනි. ඉන්දියාවට විශාල කරදරයක් වූ ට්‍රැවිස් හෙඩ් ගැන ඔබ මොකද හිතන්නේ? යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට රෝහිත් ශර්මා මෙසේ පිළිතුරු දුන්නා. ට්‍රැවිස් හෙඩ්ව අපි ඉක්මනින් අද තවා ගැනීමට කටයුතු කරනවා. අපි ඒකටත් හොඳ සැලසුම් හදලා තියෙන්නේ. අද ඔහුගෙන් බලා ගන්න වෙන්නේ ඉතා කෙටි ඉනිමක් ගැනුවෙන් ප්‍රකාශ කර සිටියා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2:30ට ආරම්භ වෙනවා.